හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් වීඩියෝ කරපු ගොඩක් තිබුණා. මං ඊට පස්සේ වීඩියෝස් ටික එකතු කරලා දවස් 2ක වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේ පොය දවසට කලින් දවසක් උදේම නැගිටලා මම කැරට් ජූස් එකක් හදාගත්තා. මම මේ මාසේ අවසන් සතියේ ඉඳන් පොඩ්ඩක් මගේ බොඩි එක ගැන හිතන්න ඕනි. හෙල්ත් විදියට කනවා කියලා හිතුවා. කියන්නේ මම ෆාස්ට් ෆුඩ්ස් ජංක් ෆුඩ්ස් අයින් කරා. සම්පූර්ණයෙන්ම ඒක අයින් කරන්න ඒකටම අවතීර්ණුනේ නෑ. ටිකෙන් ටික අයින් කරමින් යනවා. උදේට ගන්න ගොඩක් වෙලාවට පිටි කෑම ඒ දේවල් අයින් කරා. ඒ වගේම හවස තේ බොන වෙලාවටත් ගොඩක් ෂෝටීස් වගේ දේවල් කෑවා. ඒ දේවලුත් අයින් කරා. ඒ වෙනුවට මං දැන් මගේ ශරීරය ගැන මට ආදරය කරන්න ඕනි කියලා හිතුවා. පහුගිය දවස් ටිකේම මාසයක් මාස දෙකක් තුනක් එක්සෑම් එකක් නිසා ඒකට ගොඩාක් හිර වෙලා හිටියේ. එක්සෑම් එකට විතරයි මං ෆෝකස් කරේ. ගොඩක් වෙලාවට මම කුසිය පැත්තටවත් ආපු නැති දවස් තිබුණා. වැඩට යනවා ගිහින් එනවා. ඕෂ කතා ගන්නවා පාඩම් කරනවා. එහෙම තමයි. ඊට පස්සේ සමහර දවස්වලට මුළු දවසම පාඩම් කරන වෙලාවල් එහෙම තිබ්බා. ඉතින් ඒ නිසා අනිත් දේවල් වලට මම ඇත්තටම ටයිම් එක ස්පෙන්ඩ් කරේ නෑ. ඉතින් දැන් එක්සෑම් එක ඉවරයි. පොඩ්ඩක් නිදහසේ ඉන්න නිසා මම නැවත මගේ රූටින් එක පටන් ගත්තා. උදේවරු ওই විදිහට ගෙවුනට පස්සේ මම කඩලයි කව්පි ටිකක් පෙගෙන්න දැම්මා. හෙට උදේට ගන්නවා කියලා. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ ඉතුරු වෙලා තිබ්බා එළවලු වගේක්. ඒවා මොනවත් මම කලින් වගේ ඕගනයිස් කරලා තිබ්බේ නෑ. නිකම්ම ෆ්‍රිජ් එකේ ගෙදර අනිත් අය විදියට දාලා තිබ්බා. ඉතින් මම ඒකට වැඩිය ගියේ නැති නිසා ඒක යාලටත් එහෙම ලොකු තේරුමක් නැති නිසා ඒ කියන්නේ මම කරන විදිය යාලට කරන විදිය වෙනයිනේ. ඒ නිසා මම ඒක එහෙමම තියලා මගේ රූටින් එක අලුතෙන් පටන් ගන්න මම ලෑස්ති වුණා. එළවලු ඉතුරු වෙලා තිබ්බා. ඒ වගේම මම ඔයාලා මේ විදිහට වැඩ කරද්දී පරණ රෙදි කෑල්ලක් ඔයාලා වැඩ කරන තැනට එලා ගන්න. ටේබල් මැට් එකක් උනත් කමන්නේ. මොකද එතකොට අපි වැඩ කරනකොට හැලෙන වැඩක් නැති අපද්‍රව්‍ය කුණු වතුර වගේ දේවල් ඒකට තමයි එකතු වෙන්නේ. ඒ වගේම ඔයාලා ඔය එකතු වෙන කුණු දාගන්න ටිකක් ලොකු භාජනයක් තියාගන්න. සම්පූර්ණයෙන්ම ඉවරුණාට පස්සේ වඩ පුළුවන් ඒක ගිහලා ඩස්බින් දාන්න. එතකොට සැරින් සැරේට ඩස්බින් එක ගාවට යන්න ඕනේ නෑ. බිම හැලිලා තියෙන්නේ නෑ. ඔයාගේ කවුන්ටර් টොප් එක උඩ හැලිලා තියෙන්නේ නෑ. මේ රෙදි කෑල්ලට ඔක්කොම ටික එකතු කරලා කෙලින්ම දාන්න පුළුවන්. ඉතින් ওই විදිහට මම මැල්ලුම් ටික කපා ගත්තා. මං අතන මගේ අර කුස්සියේ එළිය මදි නිසා මං අනිත් කුස්සියට ආවා. මෙතනත් එහෙමයි. මේකෙත් රෙදි කෑල්ලක් කොහොමත් එළලා තියෙනවා. එතකොට ඒවා ඉතුරු වෙන මොනවා හරි පොඩි හැලෙන දේවල් තියෙනවා නම් මේකට ඉතුරු වෙනවා. වට්ටක්ක වගේ දේවල් ඔයා අද දැන් කපලා ඔයා අද පාවිච්චියට ගන්න නැත්නම් වෙන දවසක පාවිච්චියට ගන්නවා නම් කපලා ඔයාට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපලා ඔයා ඒක හොදන්න නැතුව කන්ටේනර් එකක දාලා තියන්න. කලින් පිරිසිදු කරගෙන වේලලා තිබ්බට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම නම් කියන්නේ හොදන්න නැතුව කන්ටේනර් එක දානවා නම් හොඳයි. මොකද දැන් මේ මම පෙන්නුවේ එතන මේක ඒ විදිහටම තියලා වතුර වැටිලා හරි සවුත් වෙනවා කුණු වෙනවා. ඔයා මේ විදිහට පාවිච්චිට ගන්න නැත්නම් පස්සේ පාවිච්චි කරනවා නම් ඒක කපලා කන්ටේනර් එක දාලා තියලා ඒ වෙලෙට හොදලා ගන්න. අපි මේ විදිහට එළවලු කලින් සූදානම් කරලා හොඳට පියන වැහෙන බොක්ස් වල හරි මොනවා හරි ගන්න භාජන තියනවා නම් ඒ වගේ දාලා තිබ්බහම අපිට හදිස්සියකට වුණත් ඉක්මනට එළවලුවක් හදාගන්න ලේසි. ඒක නැවත ආයෙ මුලින් ඉඳන් සුද්ධ කරලා කපලා ඒ වගේ දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් ඉක්මනට අරගෙන අපිට ව්‍යංජනයක් හදාගන්න. ඒ වගේම තමයි අපි මොනවා හරි අසනීපයක් වෙලා අපි ගෙදර නැති වෙලාවක වෙන කෙනෙක්ට ගෙදර ඉන්න කෙනෙක්ට උනත් ඉක්මනට අරගෙන මේක උයන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ බලන්න දැන් මම මේ ටික හදුවට පස්සේ මම කැරට් ටිකක් ග්‍රේට් කරා.
ඒ ටිකත් මේකටම දැම්මා. ඉතින් මේ එකතු වෙන පොඩි ප්‍රමාණය විතරයි මට මේ බාස්කට් එකටම දාලා ඩස්බින් එකට දාන්න පුළුවන්. ඒක ඔයාලට මං හිතනවා වැදගත් දෙයක් වෙන්නේ නැති කියලා. ඔන්න ওই විදිහට තිබිච්ච එළවලු ටික මම ලෑස්ති කරගත්තා. ඒ වගේම කැඩිච්ච පොල් වගේක් තිබ්බා. ඒ ටිකත් ග්‍රේට් කරලා ගත්තා මේ මැලුම් එකට දාන්න. ඉතින් ඔය ටික කොහොම කරලා අද අපේ ටවුන් එකේ මේ වෙසක් වලට කලින් වෙසක් කූඩු තරගයක් තිබ්බා. ඉතින් අපේ මගේ ඉස්කෝලෙත් වෙසක් කූඩුවක් මේ තරගයට ඇතුළත් කරා. මේ එතන තිබ්බ කූඩු වලින් ටිකක් මම වීඩියෝ එකකට ගත්තා. මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ හදපු වෙසක් කූඩුව. ඉතින් ඒක තමයි ෆස්ට් ප්ලේස් උනේ. ඒක ඇත්තටම ගොඩක් ලස්සනයි. ඒ වගේම ළමයි ගොඩාක් මහන්සි වුණා ඒක හදන්න. හරිම සතුටුයි. අද පොය දවස. ඉතින් වෙනදට වඩා කලින් නැගිට්ටා. වෙනදට නිවාඩු දවසක් නම් මම නැගිටින්න පරක්කු වෙලානේ. ඉතින් අද නම් කලින් නැගිට්ටා. නැගිටලා පොඩ්ඩක් එළියට ඇවිල්ලා මල්ගස් දිහා බලලා එහෙම ඇවිල්ලා බුදු පූජාව සූදානම් කරා. මම එදා අර පෙඟෙන්න දාපු කඩල කවුපු ටික ඊයේ උදේ හැදුවේ නෑ. ඉතින් මම ඒක එහෙමම තියලා පොය දවසට හදුවා. හිල් දානේ විදියට පූජා කරා. ඔය විදියට පළතුරු එතකොට ධාන්‍ය මල් මේ හැමදේම පූජා කරලා මමත් මගේ උදේ කෑම එක ගත්තා. ගෙදර තව පාන් තිබ්බා. ඒවත් බටර් එක ටෝස්ට් කරලා පළතුරු සලාඩ් එකක් හැදුවා. ඊයේ රෑ ඒක ඉතුරු ටික මම ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. ඒකෙන් මම ජූස් එකක් හදාගත්තා. ඉතින් ඒකත් මම අර try කරන මගේ healthy රූටින් එකට මං හිතනවා මැච් වෙනවා කියලා. ඊට පස්සේ අපේ ඉතින් දවල් බුද්ධ පූජාව එහෙම තියලා හවස 3ට වගේ පන්සල් ගියා. පන්සල් ගිහිල්ලා සමන් දේවාලේ මෙහි ශ්‍රී පාදස්ථානයේ වඳින්න යනකොට තියෙනවා සමන් දේවාලය. ඔයාලා දන්න අය ඇති. දන්නවා නම් ගිහින් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපිට නම් එතනට ළඟයි. අපි සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවකට මොනවා හරි බාරයක් වෙන්න විශේෂ අවස්ථාවක මෙතනට අනිවාර්යෙන් යනවා. ඉතින් එදා සමන් දේවාලෙත් වැඳලා අපි ගෙදර එන්න පිටත් වුණා. ගෙදර ඇවිල්ලා ඉතින් ආසාවෙන් මේ අපි හදපු වෙසක් කූඩු ටික මේ විදියට පත්තු කරා. බුදුරජාණන් වහන්සේට මේ ආලෝක පූජාවන් පූජා වේවා කියලා අපි වෙසක් දවසේ මේ දේවල් පත්තු කරා. අපි මේ පාර බකට් එහෙමනම් පත්තු කරේ නෑ. වෙසක් කූඩු 3ක් හැදුවා. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර වෙසක් දවස ගත වුණු විදිය. අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනට එන්නම්. මම හිමා.